තාත්තේ ඔය මේ Voyager 1 කියන ස්පේස් ප්‍රෝබ් එක මේ අවුරුද්දේදී මේ 1 ලයිට් ඩේ එක නැත්නම් ආලෝක දිනයක් දුරින් තියනවා කියන එකේ තේරුම මොකද්ද? ඒ ඔය මේ Voyager 1 කියන ස්පේස් ප්‍රෝබ් එක යවන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා 1977 දී. හරිද? මේ වෙද්දි පුතේ ඔය ප්‍රෝබ් එක ඉන්ටර්ස්ටෙලර් ස්පේස් එකට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අන්තර් තාරකා අවකාශය. අපේ සෝලර් සිස්ටම් එකෙන් එහාට. අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් එහාට යන්න මෙයාට අවුරුදු 49ක් ගිහිලා තියෙනවා. කොටිම ගොත් හරියටම 70ක්ම බිලියන 16.1ක්. ඔය 70ම 16.1 කියන්නේ පුතේ අපි ආලෝක වේගයෙන් ලෝකේ නම් ඔය Voyager 1 එක අල්ලන්න ගියොත් අපිට හරියටම එක දවසක් යනවා. ඒ කියන්නේ 1 light day. පුතේ 1 light hour, 1 light day, 1 light year. ඔය ආලෝක වර්ෂ කිව්වට ඇත්තටම උතනින් ගන්න පුතේ ඔක කාලයක් නේ කියන්නේ අපි. හැබැයි කාලේ විදියට නෙමෙයි ගන්නෙ. ඔක ගන්නෙ දුරක් විදියට, ඩිස්ටන්ස් එකක් විදියට. මොකද මේ අපේ අවකාශය ගොඩාක් vast නේ. ඒ කියන්නේ ස්පේස් එක ගොඩාක් ලුකුයි. ඒ නිසා කිලෝමීටර 70ම එහෙම දේවල් පාවිච්චි කරලා ඕක ගණනය කරන්න පොඩක් අමාරු නිසා තමයි ඔය ලයිට් ආලෝක වේගයෙන් යන යුනිට් එක අරන් මේ දේ මෙෂර් කරන්නේ. ඔය Voyager 1 එක මේ අවුරුද්දේදී ඔය 1 light day කියන දුර ප්‍රමාණය සම්පූර්ණ කරනවා. ඔය බිලියන 16.1 කියන 70ම ගාන. ඔතන පුතේ පොඩි කන්ෆියුස් වෙන තැනක් තියෙනවා. මොකද දන්නවද? අයින්ස්ටයින්ගේ relativity කියන තියරි එක ගත්තොත් ඒකට අනුව ඔයාට 100% ආලෝක වේගයෙන් යන්න පුළුවන් නම් ඔයාට ගෙවෙන කාලය එහෙම්ම නවතිනවා. කාලය ගෙවෙන්නේ නැහැ ඔයාට. තව දෙයක් තමයි අර වාගේ ස්පේස් එක වාගේ දුර shrink වෙනවා. තියෙන දුර පොඩි වෙනවා. 100%ක් ආලෝක වේගයෙන් යනවා නම් ඒ දුර ප්‍රමාණය බිඳුර වෙනවා. කියනවා ශනිකවම එතනට යන්න පුළුවන්. එතකොට තාත්තේ ඔය ආලෝක දිනේ ඔය ලයිට් එක කොහෙටද වැටෙන්නේ? අර පොඩ්ඩක් තේරුම් ගන්න. පුතේ වාට මේ ආලෝක දවස මේ ලයිට් ඩේ කියන එකනේ පොඩ්ඩක් කන්ෆියුස් වෙලා තියෙන්නේ. ඔතනදී හරි මම ඔයාලට මේකට උදාහරණයක් කියන්නම්. දැන් පුතේ හිතන්නකෝ මෙන්න මේ බෝලේ තමයි අපි හදපු ලයිට් ස්පීඩ් නැත්නම් ආලෝක වේගයෙන් යන්න පුළුවන් 100%ක් ආලෝක වේගයෙන් යන්න පුළුවන් යානාවක් කියලා. හරිද? දැන් පුතේ හිතන්න මම තමයි Voyager 1 කියන ඩ්‍රෝන් එක. ඔයා තමයි පෘථුවිය. හරිද? දැන් ওই බෝලේ ওই යානව අරගෙන මට දාන්න. දැන් මම පුතා මං කලින් මොකද්ද කිව්වේ? ඔයාට 100% ආලෝක වේගයෙන් යන්න පුළුවන් නම් මේක ශනිකවම Voyager 1 එකේ ළඟ මතුවෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඇතුලින් එක්ක කෙනාට මේක ඇතුලින් එක්ක කෙනාට කාලය යනවා තේරෙන්නෙත් නැහැ. මේකට දුර තේරෙන්නෙත් නැහැ. ශනිකවම එතන එන්න පුළුවන්. මේ මොකද්ද මේ ආලෝක දිනේ? මොකද්ද මේ ලයිට් ඩේ කියන්නේ? දැන් ওই බෝලේ පුතේ මට දාන ගමන් ඔයා වාගේ ඇක්සිස් එකේ වටයක් කරගෙන. ඔයා ඉන්න තැනම වටයක් කරගෙන. හරි. දැන් පුතේ ඔයා පෘථිවියනේ. දැන් ඔයා මේ යානාව එවන ගමන්ම ඔයා වටයක් කරකුණා. සාමාන්‍ය පෘථිවිය තමන්ගේ ඇක්සිස් එකෙන් වටයක් කරකුණාම මොකද වෙන්නේ? දවසක් ගෙවෙනවා. ඒ කියන්නේ පැය 24ක් ගෙවෙනවා. අන්න ඕක තමයි පුතේ ඔය ලයිට් ඩේ එක කියන්නේ. පුතේ කෙටියෙන්ම කිව්වොත් ලයිට් ස්පීඩ් නැත්නම් මේ යානාවේ ආපු මිනිස්සයාට කාලය දැනෙන්නෙත් නෑ. එයාට දුර දැනෙන්නෙත් නෑ. එයා ශනිකවම මංගා Voyager 1 එක ලාව මතුවෙනවා. හැබැයි මේක පෘථිවිය කෙනෙක්ට පේන්නේ නිකන් මේ යානාවට දවසක් ගෙවෙනවා වගේ අර Voyager 1 එක ළඟට යනවා. ඔන්න ඕකට කියනවා පුතේ time dilation කියන තියරි එක. දැන් ඔක වල තේරුණානේ මම උනේ ප්‍රශ්නයක් අහන්න. පෘථිවියට කිට්ටුව තරුවක් තියෙනවා ප්‍රොක්සිමා සෙන්චුරි කියලා. එන්නේ තරුවට යන්න ආලෝක වර්ෂ 4.25ක් යනවා. දැන් මම මේ යානෙන් ගියොත් මොකද වෙන්නේ? තාත්තා මේ 100% ආලෝක වේගයෙන් යන්නේ. ඒ නිසා මට මේ කාලයක් දැනෙන්නේ නැහැ. දුරක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ නිමේෂෙම එක ශනිකව මෙතනට යනවා. ඔව්. හැබැයි පෘථිවියට ගෙවන කාලේ අර මේ තාත්තා කිව්වේ මේ 4.25 ආලෝක වර්ෂ ගාන ලයිට් ඉයර්ස් අන්න ඒ ගාන ගෙවනවා පෘථිවියේ ඉන්න මිනිස්සෙක්. අවුරුදු 4.25 ඔය ආලෝක වර්ෂ ගාන
පෘථිවියේ මනුස්සයෙක් දැක්කොත් මේ යානාව යනවා. ඒතකොට එයාට පේන්නේ අර අවුරුදු ගාන ගන්නවා වගේ අර තරු ගාවට යන්නේ. තේරුණා නේද? මම තව ප්‍රශ්නයක් අහන්නම්කෝ. අපේ මන්දාකිනියට චිට්ටුවටම තියෙන අනිත් මන්දාකිනිය තමයි ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එක. ඉතින් එතනට යන්න ආලෝක වර්ෂ මිලියන 2.5ක් යනවා. දැන් අපි ආයේ මේ යානාවේ ගියොත් මේ 100%ක් ආලෝක වේගයෙන් යන යානෙන් ගියොත් මේ ඇතුළේ මනුස්සයට කොච්චර කාලයක් යනවද? මෙතනදිත් තාත්තේ මේ අර යාන ඇතුළේ මනුස්සයට කාලයයි දුරයි තේරෙන්නේ නැහැ. මෙයා 100% ආලෝක වේගයෙන් යන්නේ. හැබැයි පෘථිවියට ගෙවෙන කාලේ මිලියන 2.5 ලයිට් ඉයර්ස් ටික ගෙවෙන්නේ පෘථිවියේ ඉන්න මනුස්සයට. ඒ කියන්නේ පෘථිවියේ මනුස්සයට පේන්නේ නිකන් අර මේ යානාව අවුරුදු මිලියන 2.5ක් ගන්නවා වගේ අර මන්දාකිනිය ළඟට යන්නේ. ඒ ලයිට් ඩේ එක ලයිට් ඊ එක ගත්තේ දැන් දුරමයින ඩිස්ටන්ස් එක මයින විදිහේ යුනිට් එකක් විදිහටනේ. හැබැයි ඔය ටයිම් ඩයිලේෂන් කියන තියරි එකට අනුව ලයිට් ස්පීඩ් එකේ යන මනුස්සයාට කාලය තේරෙන්නෙත් නැහැ, දුර තේරෙන්නෙත් නැහැ. හැබැයි අර කාලය අපි මෙන්ෂන් කරුවේ ලයිට් ඩේ එක ලයිට් ඊ එක ගෙවෙන්නේ පෘථිවියේ ඉන්න මනුස්සයා. ඉතින් මනුස්සයා මේක දිහා බලන් ඉන්නවා නම් මේක යනකොට මෙයාට පේන්නේ අතනම කියොත් දවසක් ගන්නවා Voyager 1 එකට යන්නේ. අවුරුදු 4.25ක් ගන්නවා Proxima Centauri එකට යන්නේ. අවුරුදු මිලියන 2.5ක් ගෙවෙනවා මෙන්න මේකට Andromeda Galaxy එකට යන්න. ඉතින් පුතේ මේක තාම තියරි එකක්. මේක අපිට කරන්න බෑ මොකද අපිට හදන්න අතර මේ තාක්ෂණයත් එක්ක අපිට මේ ආලෝක වේගයෙන් 100%ක් යන්න පුළුවන් යානාවක් හදන්න බෑ. පුතේ අයින්ස්ටයින්ගේ රිලටිවිටි තියරි එකට අනුව ස්කන්ධයක් තියෙන ඔබ්ජෙක්ට් එකක් ලයිට් ස්පීඩ් එකට කිට් වෙනකොට මේකේ ස්කන්ධය අසීමිත විදිහට වැඩි වෙනවා. ඉතින් මේ අසීමිත විදිහට වැඩි වෙන ස්කන්ධය මාස් එකට ස්පීඩ් එක මේන්ටේන් කරන්න අසීමිත එනර්ජි සෝස් එකක් ඕනේ. ඉතින් අපි ඒ වගේ ඔබ්ජෙක්ට් එකක් හදලත් නැහැ. අර වගේ අසීමිත බල ශක්තියක් හොයාගෙන නැහැ.